අපි කියමුකෝ මේක නුවර රසායනාගාරයෙන් හොයාගත්තා කියලා. එතකොට මේක පහුගිය 12 වෙනිදා හොයා ගන්නවා. පහුගිය 12 වෙනිදා මේක හොයාගත්තට පස්සේ ජාතික බෝන රෝග ආයතනයේ මේක රෝගීන් 8 දෙනෙකුට එන්නත් කරලා තියෙනවා මේ සමාන කාණ්ඩය යටතේ මේ එන්නතම. දැන් අවාසනාවකට හෝ වාසනාවකට ජාතික බෝනවන රෝග ආයතනය කියන්නේ අපේ ආනන්ද විජේවික්‍රම මහත්මයා ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙක් විදියට ඉන්න රෝහල. ඒකට ඒ රෝහල මේ ඖෂධ නියාමන අධිකාරිය ප්‍රධාන විධායක නිලධාරියා මේක නතර කරලා තියෙද්දී 12 වෙනිදා 13 වෙනිදා 8 දෙනෙකුට මේ එන්නත විදිනවා. එතකොට මේක අතරත් අපිට පරස්පරයක් තේරෙනවා. ඉතින් ඒ 8 දෙනෙකුට විදලා එක රෝගියෙක් විතරයි මේ යන්නේ. ඒ රෝගියාගේ මරණ සහතිකේ මොකද්ද තියෙන්නේ? අපි අහනවා ඒ රෝගියා මේ ගිහිල්ලා තියෙන්නේ මේ කියන ඖෂධයේ හින්දා කියලා කොහේ හරි සඳහන් වෙනවද? නෑ, එහෙම සඳහනක් නෑ. ඔහු වෙනත් සාමාන්‍ය රෝගියකින් මිය ගිය කෙනෙක් විදියට තමයි සඳහන් වෙන්නේ. ඩෙන්ගු රක්තපාත වුණ. එතකොට මේක ඖෂධය නිසා වුණා කියලා කියනවා නම් ඒ මරණ සහතිකයේ තියෙන්නට ඕනේ කාරණා 12 වෙනිදා මේක නවත්තනවා ඖෂධ නියාමන අධිකාරිය. අපි දන්නේ මේ පරීක්ෂණ ක්‍රියාවලිය මොකද්ද? මේ පරීක්ෂණ ක්‍රියාවලියේ කාණ්ඩ 4ක් නතර කරන්න තරම් බරපතල වාර්තා වීම සිද්ධ වෙලා තියෙනවද කියලා. හැබැයි ඒ නතර කරලා තිබ්බේදී ජාතික බෝනවන රෝග ආයතනය ඉන්නත් 8 දෙනෙකුට ලබා දෙනවා. 8 දෙනාගෙන් එක්කෙනෙක් මිය යනවා. ඉතින් මේ අතරත් පරස්පරයක් තියෙනවා. ඊළඟ එක තමයි දැන් මේක සමාගමකට විතරක් බැනලා බේරගන්න පුළුවන් ප්‍රශ්නයක්ද? අපි අහන්නේ මේ ඖෂධ ටික ගෙනාවේ කවුද? ඒක තමයි වැදගත්ම ප්‍රශ්නේ. මේ ඖෂධ සියල්ල ගෙනල්ලා තියෙන්නේ SPC ආයතනය. එතකොට SPC ආයතනය තමයි මේ ඖෂධ ගෙන්නලා තියෙන්නේ, බෙදා හැරලා තියෙන්නේ. ඒ වගේම මේ ඖෂධ පිළිබඳව සියලු කටයුතු කරලා තියෙන්නේ. එතකොට මේක සමාගමක් දේශීය නියෝජිතයා විදිහට හිටියට සම්පූර්ණයෙන්ම SPC ආයතනය විසින් ගෙනල්ලා SPC ආයතනය විසින් පරීක්ෂා කරලා SPC ආයතනය විසින් ඒක තහවුරු කරලා SPC ආයතනය විසින් බෙදා හැරපු ඖෂධයක්. එතකොට දැන් අර සමාගමට බනිනවා නම් SPC ආයතනයට බනින්න ඕනෙම නැද්ද? ඒ SPC ආයතනය මේකට වග කියන්න ඕනෙම නැද්ද? මෙන්න මේ කියන කාරණා කවුරුත් මේ වෙනකොට ප්‍රශ්න කරලා නැහැ. ඒ නිසා අපිට පේනවා ඖෂධ නියාමන අධිකාරිය මේ වෙලාවේ මේ ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙන විදිය පොඩි හිස්තැන් කිහිපයක් තියෙනවා. ඒ හිස්තැන් පුරවගෙන යනකොට අපිට වෙන කතාවක් එළිදරව් වෙන්නට පුළුවන්.